අයිබෝන් පුතේ දුවේ අද දවසේ අපි තවත් පාඩම් මේකකයක් සාකච්ඡා කරන්නයි මේ සූදානම් වෙන්නේ. අද දවසේ අපි සාකච්ඡා කරන්නේ යථානුරූපී ප්‍රකාශ සහ අභිමතානුරූපී ප්‍රකාශ කියන මාතෘකා කොටස. Positive statement and normative statement. මොකක්ද මේ යථානුරූපී ප්‍රකාශ අභිමතානුරූපී ප්‍රකාශ කියන්නේ? ඕනම විෂයක් ඉගෙන ගනිද්දී ඒ විෂය තුලින් සමාජයේ වෙන සිද්ධි ගැන ප්‍රකාශ කරන්න පුළුවන්. දේශපාලන විද්‍යාව ගත්තත් දේශපාලන විද්‍යාව ඉගෙන ගන්න විෂය දැනුම තුලින් සිදුවන දේශපාලන සිද්ධි ගැන ප්‍රකාශ කරන්න පුළුවන්. අන්න ඒ වගේ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න කෙනෙකුට ශිෂ්‍යයෙකුට කරන්න පුළුවන් ප්‍රකාශන වර්ග දෙකක් තියෙනවා. යථානුරූපී ප්‍රකාශ සහ අභිමතානුරූපී ප්‍රකාශ. දැන් මේ කොටස අධ්‍යයනය කිරීම තුළින් ඔබ තුල තියෙන්න ඕන නිපුණතාව, ඔබ තුල ඇති වෙන්න ඕන හැකියාව තමයි ප්‍රකාශන ටිකක් දුන්නම ඒ ප්‍රකාශන අතරින් යථානුරූපී ප්‍රකාශන මොනවද, අභිමතානුරූපී ප්‍රකාශන මොනවද කියලා වෙන් කරගන්න පුළුවන් වෙනවා. ගොඩක් වෙලාවකට මේක බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ඉන්නේ. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රකාශන වර්ග පහක් දීලා කියනවා, ප්‍රකාශන පහක් දීලා කියනවා යථානුරූපී ප්‍රකාශනය හඳුනගන්න. නැත්නම් ප්‍රකාශන පහක් දීලා කියනවා අභිමතානුරූපී ප්‍රකාශනය හඳුනා ගන්න. එතකොට හොඳට මතක තියාගන්න මේ විෂය කොටසේ මේ පාඩම් මේකකයේ අධ්‍යයනය කිරීම තුළින් බලාපොරොත්තු වෙන්නේ එක නිපුණතාව. ඒ තමයි ඔබට හැකි වෙන්නට ඕන යථානුරූපී ප්‍රකාශන අභිමතානුරූපී ප්‍රකාශන වෙන් කරලා හඳුනා ගන්න. ඊට දවසේ අපි යථානුරූපී ප්‍රකාශන කියන්නේ මොනවද, අභිමතානුරූපී ප්‍රකාශන කියන්නේ මොනවද, නිර්වචන මොනවද, උදාහරණ මොනවද, මේවා අතර තියෙන වෙනස්කම් මොනවද වදී වශයෙන් පුළුල්ව සාකච්ඡා කරනවා. නමුත් ඔබ හොඳට මතක තියාගන්න ඕන විභාගයේදී ඔබෙන් අපේක්ෂා කරන්නේ එක නිපුණතාවක්. ඒ තමයි යථානුරූපී ප්‍රකාශන සහ අභිමතානුරූපී ප්‍රකාශන දුන්නම් ඒවා වෙන්කර හඳුනා ගැනීමේ හැකියාව ඔබ සතුව තිබිය යුතුයි. ඉතින් අපි යථානුරූපී ප්‍රකාශන වෙන වෙනම අරගෙන සාකච්ඡා කරන්න පටන් ගනිමු. යථානුරූපී ප්‍රකාශන අපේ නිර්වචනයක් විදියට ඉදිරිපත් කළොත් මෙන්න නිර්වචනය යථානුරූපී ප්‍රකාශ යනු යම් දෙයක පවතින ස්වභාවය, පැවති ස්වභාවය, ඉදිරියට පවතින ස්වභාවය පිළිබඳව විෂයානුබද්ධව සිදු කරන ප්‍රකාශන වේ. අපි නිර්වචන ආයතනයක් දුවොත් යථානුරූපී ප්‍රකාශ යනු යම් දෙයක අවස්ථා තුනක් වෙනවා. පවතින ස්වභාවය, පැවති ස්වභාවය, ඉදිරියට පවතින ස්වභාවය. What is, what was, what will be. ස්වභාවය පිළිබඳ විෂයානුබද්ධව, අන්න වැදගත් වචන මොකක්ද? විෂයානුබද්ධව සිදු කරන ප්‍රකාශන වේ. එතකොට මේ යම් සිද්ධියක් පිළිබඳව ඒක වර්තමානයේ තියෙන තත්ත්වය මොකක්ද? අතීතයේ තිබුණු ස්වභාවය කුමක්ද? අතීතයේ ඒක තිබුණේ කොහොමද? අනාගතයේ ඒකට මොකක් වෙයිද කියන එක පිළිබඳව විෂයානුබද්ධව සිදු කරන ප්‍රකාශන වලට කියනවා යථානුරූපී ප්‍රකාශන. අපි කියනවා මෙන්න විෂයානුබද්ධ. සරලව කිව්වොත් මේ සමාජයේ වෙන සිද්ධියක් පිළිබඳ ආර්ථික සිද්ධාන්තයක් පිළිබඳව ආර්ථික විද්‍යාවේ එන ඔබ ඉගෙනගත්ත විෂය කරුණ ප්‍රකාශයක් විදියට කියනවා නම් අපි ඒකට කියනවා යථානුරූපී ප්‍රකාශනය. එතකොට ආර්ථික විද්‍යාවෙන හිගකම තේරීම ආවස්තික පිළිවෙලේ ඉඳලා ජිනී සංගුණකයේ ලොරන්ස් වක්‍රය ආදී කියන අවසාන පාඩම් කොටස් දක්වා
මේ සමස්ත විෂය නිර්දේශය මේ ආර්ථික විද්‍යා විෂයේ එන ඕනෑම විෂය කරුණ පෞද්ගලික අදහසක් නෙවෙයි විෂය කරුණක් වාක්‍යයක් විදියට ප්‍රකාශ කළොත් අපි ඒකට කියනවා යථානුරූපී ප්‍රකාශනය. එහෙනම් අපි නැවත මතක් කළොත් නිර්වචනය යථානුරූපී ප්‍රකාශනයක් කියන්නේ මොකක්ද? යම් දෙයක පවතින ස්වභාවය, පැවති ස්වභාවය, ඉදිරියට පවතින ස්වභාවය පිළිබඳව විෂයානුබද්ධව සිදු කරන ප්‍රකාශනය. අංකලකෝ වගේ ආර්ථික විද්‍යාවේ එන ඕනම විෂය කරුණක් ප්‍රකාශනයක් විදියට ඉදිරිපත් කළොත් අපි ඒකට කියනවා යථානුරූපී ප්‍රකාශනය. එතකොට විභාගයේදී ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබට ප්‍රකාශන ටිකක් දුන්නම වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕන මොනවද මේ ප්‍රකාශන අතරින් යථානුරූපී ගණයට වැටෙන ප්‍රකාශන කියලා. යථානුරූපී ප්‍රකාශන වෙන් කළා අඳුනගනිද්දී මම පහසුවෙන් කියන්නම් පහසුවෙන් අඳුරගන්න ක්‍රමයක් මෙන්න මේ ශේෂ්ඨ තුනට මෙන්න මේ කරුණු තුන යටතේ එන ප්‍රකාශන සියල්ල යථානුරූපී ප්‍රකාශන. පළවෙනි එක තමයි විෂය කරුණු. ඒතර මේ ආර්ථික විද්‍යා විෂයේ එන න්‍යාය විෂය කරුණු සියල්ල වැටෙන්නේ යථානුරූපී ප්‍රකාශන ගණයට. ඔබ ඉගෙනගත්ත ඉදිරියට ඉගෙන ගන්න මොනවා හරි ආර්ථික විද්‍යාවේ විෂය කරුණ ආර්ථික න්‍යාය ප්‍රකාශනයක් විදියට කිව්වොත් අන්න ඒක වැටෙන්නේ යථානුරූපී ප්‍රකාශන ගණයට. මම උදාහරණයක් කිව්වා සම්පත් හිගකමකින් යුක්ත වේ. තව කියනවා මිලත් ඉල්ලුම් ප්‍රමාණයක් ප්‍රතිලෝමීයව හැසිරේ. බාල භාණ්ඩ තුල ඉල්ලුම් නීතිය ක්‍රියාත්මක වේ. ඔය ආදී වශයෙන් ආර්ථික විද්‍යාවේ එන ඕනම විෂය කරුණක් න්‍යායක් ප්‍රකාශනයක් විදියට කිව්වොත් අපි ඒකට කියනවා යථානුරූපී ප්‍රකාශනය. යථානුරූපී ප්‍රකාශන ගණයට වැටෙන දෙවන ශේෂ්ත්‍රය දෙවන කරුණු සත්‍ය සංඛ්‍යා ලේඛන. ඔබ දන්නවා රටේ ආර්ථිකය ගැන සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරන ආයතන තියෙනවා. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව. එනතත් සමීක්ෂණයක් කරලා හඳුනා ගන්නා ලද දත්තයක් ප්‍රකාශනයක් විදියට ඉදිරිපත් කළොත් අපි අන්න ඒ ප්‍රකාශනක් දානවා යථානුරූපී ප්‍රකාශන ගණයට. මොනවද? මහ බැංකුව ඉදිරිපත් කරපු සංඛ්‍යා දත්තයක්, ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන සංඛ්‍යා දත්තයක්, නැත්නම් සමීක්ෂණ කණ්ඩායමක් සමීක්ෂණයකින් ගවේෂණයකින් හඳුනා ගන්නා ලද සංඛ්‍යා දත්තයක් ප්‍රකාශනයක් විදිහට ඉදිරිපත් කළොත් අනේකට අපි කියනවා ඒකත් වැටෙන්නේ යථානුරූපී ප්‍රකාශන ගණයට. 2019 වසරේ ආර්ථික වර්ධන අනුපාතය 2.3%කි. සේවා වියුක්ති අනුපාතය 4.4කි. ලංකාවේ ජනගහනය ආසන්න වශයෙන් මිලියන 22කි. ආදී වශයෙන් ප්‍රකාශන කළොත් සංඛ්‍යා දත්තයක් ප්‍රකාශ කළොත් අපි යන්නේකට කියනවා යථානුරූපී ප්‍රකාශන. යථානුරූපී ප්‍රකාශන ගණයට වැටෙන අනිත් ශේෂ්ත්‍රය තමයි ලෝක සත්‍ය. විවාදයකින් තොරව මුළු ලෝකයම සත්‍යයි කියලා පිළිගත් දෙයක් ප්‍රකාශනයක් විදියට කරන නම් ඒක වැටෙන්නේ යථානුරූපී ප්‍රකාශන ගණයට. එවල දුම්බීම පිළිකා ඇති කරයි. මුළු ලෝකෙම කිසිදු විවාදයකින් තොරව පිළිගන්න ලෝක සත්‍යයක් තමයි දුම්බීම පිළිකා ඇති කරයි. මොකද පොළොව පිළිගන්න. එනව ඔබට පහසුවෙන් යථානුරූපී ප්‍රකාශන අඳුරගන්න පුළුවන්. කොහොමද? යථානුරූපී ප්‍රකාශන ගණයට වැටෙන ශේෂ්ත්‍ර තුනයි. විශේෂ සියලුම විෂය කරුණු යථානුරූපී ප්‍රකාශන. සත්‍ය සංඛ්‍යා ලේඛන යථානුරූපී ප්‍රකාශන. ලෝක සත්‍ය
යථානුරූපී ප්‍රකාශන. අපේ විභාගයේදී ප්‍රකාශන ටික දීලා ඇහුවම යථානුරූපී ප්‍රකාශනය කුමක්ද කියලා. ඔබ යථානුරූපී ප්‍රකාශන ගණයට දාන්නේ මොනවද? සියලුම විෂය කරුණු. ඒ අතර තියෙනවා නම් ආර්ථික විද්‍යාවේ ඔබ ඉගෙන ගත්ත විෂය කරුණක් ඒ සියලු විෂය කරුණු යථානුරූපී ප්‍රකාශන. ඒ අතර තියෙන ජනලේඛන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව රටේ ආර්ථිකය පිළිබඳ ඉදිරිපත් කරලා තියෙන සංඛ්‍යා දත්තය තියෙනවා නම් ඒ අතර අපි එකට කියනවා යථානුරූපී ප්‍රකාශන. ඒ වගේම මුළු ලෝකෙම ඇත්තයි කියලා පිළිගත්ත ලෝක සත්‍යයක් තියෙනවා. අපි ඒක කොටස දානවා, ඒකත් දානවා යථානුරූපී ප්‍රකාශන ගණයට. එතකොට යථානුරූපී ප්‍රකාශන ඔබට මේ ක්‍රමවේදය තුල පහසුවෙන් හඳුනාගත හැකියි. අපි ඊළඟට බලමු අභිමතානුරූපී ප්‍රකාශන. අභිමතානුරූපී ප්‍රකාශන වලට කලින් පොඩ බැලුවොත් අභිමතය කියන්නේ මොකක්ද? අභිමතය කියන්නේ පුද්ගලයෙක්ගේ කැමැත්ත, අදහස, පෞද්ගලික මතවාදය. අභිමතය කියලා ගත්තොත් ප්‍රකාශන වලට කලින් අභිමතය කියන්නේ මොකද්ද? පුද්ගලයෙක්ගේ කැමැත්ත. නේද? මගේ අභිමතය කියන්නේ මගේ කැමැත්ත, මගේ අදහස, මගේ රුචිකත්වය. ඒතර අභිමතානුරූපී ප්‍රකාශන කියන්නේ නම් මේ පුද්ගලයන්ගේ කැමැත්ත මත කරන ප්‍රකාශන. පුද්ගලයන්ගේ පෞද්ගලික අදහස්. දවචනයත් එක ගන්න බැලුවම. ඒතර අභිමතානුරූපී ප්‍රකාශන කියන්නේ මෙහෙම. අපි නිර්වචනයක් විදිහට කිව්වොත් අභිමතානුරූපී ප්‍රකාශන යම් දෙයක පැවතිය යුත්තේ කුමක්ද, සිදුවිය යුත්තේ කුමක්ද යන්න පිළිබඳව පුද්ගලයානුබද්ධව සිදු කරන ප්‍රකාශන වේ. දැන් කලින් නිර්වචන යථානුරූපී ප්‍රකාශන වල අපි කියවමු විෂයානුබද්ධව සිදු කරන ප්‍රකාශන යථානුරූපී ප්‍රකාශන වේ. දැන් මෙතන කියන්නේ පුද්ගලයානුබද්ධව සිදු කරන ප්‍රකාශන. අපිට අර පුද්ගලයානුබද්ධව කියන වචනයට සමානව කියන්න ආත්මගත ප්‍රකාශන. ත්‍රමයා වචන දෙකක් පාවිච්චි කරන මොකද පුද්ගලයානුබද්ධ කියන්න පුළුවන්. නැත්නම් ආත්මගත ප්‍රකාශන කියන්න පුළුවන්. උතරක් කියනවා එහෙම අභිමතානුරූපී ප්‍රකාශනයන් යම් දෙයක පැවතිය යුත්තේ කුමක්ද, සිදුවිය යුත්තේ කුමක්ද පිළිබඳව පුද්ගලයානුබද්ධව සිදු කරන ප්‍රකාශන. අපි සරලව කිව්වොත් යම් දෙයක් පිළිබඳව විෂය කරුණක් ප්‍රකාශ කළොත් අන්න වැටෙනවා යථානුරූපී ප්‍රකාශන ගණයට. යම් දෙයක් පිළිබඳ, සිද්ධියක් පිළිබඳ පුද්ගලයෙක් තමන්ගේ අදහස් ප්‍රකාශ කළොත්, පුද්ගලයානුබද්ධව පෞද්ගලික අදහස ප්‍රකාශ කළොත් අපි ඒකට කියනවා අභිමතානුරූපී ප්‍රකාශන. දැන් පැහැදිලි විෂයානුබද්ධව කරන ප්‍රකාශන යථානුරූපී. පුද්ගලයෝ පුද්ගලයානුබද්ධව ආත්මගතව කරන ප්‍රකාශන අභිමතානුරූපී ප්‍රකාශන. එහෙනම් යම් දෙයක් පිළිබඳ පුද්ගලයෙක් විෂය කරුණක් කිව්වොත් යථානුරූපී ප්‍රකාශන. තමන්ගේ පෞද්ගලික අදහස කිව්වොත් අභිමතානුරූපී ප්‍රකාශන. ඒතර අභිමතානුරූපී ප්‍රකාශන ගණයට වැටෙන්නේ පුද්ගලයන්ගේ පෞද්ගලික අදහස්. දැන් ඔබට යථානුරූපී ප්‍රකාශන අභිමතානුරූපී ප්‍රකාශන කියලා දුන්නම ඔබට වෙන් කරන්න වෙන්නේ මේ දෙක. විෂය කරුණුද පුද්ගලයේ පෞද්ගලික අදහසක්ද? ඒත් අපි අභිමතානුරූපී ප්‍රකාශන වලට අදාළව උදාහරණ කිහිපයක් අරගෙන බලමු. නැවසරයක් කිව්වොත් අභිමතානුරූපී ප්‍රකාශන පිළිබඳ නිර්වචනය අභිමතානුරූපී ප්‍රකාශනයන් යම් දෙයක පැවතිය යුත්තේ කුමක්ද, සිදුවිය යුත්තේ කුමක්ද කියන එක පිළිබඳව පුද්ගලයානුබද්ධව සිදු කරන ප්‍රකාශන. සරලව කිව්වොත් යම් දෙයක් පිළිබඳ පුද්ගලයෙක්ගේ පෞද්ගලික අදහස් ප්‍රකාශ කළොත් අභිමතානුරූපී ප්‍රකාශන. මේ තියෙන්නේ අභිමතානුරූපී ප්‍රකාශන වලට උදාහරණ. තර මේ අභිමතානුරූපී ප්‍රකාශන තුළ ඇත්ත වශයෙන් තියෙන්නේ පුද්ගලයන්ගේ අභිමතය, කැමැත්ත, අදහස්. බලන්න
ලංකාව ආනයන සීමා ඉවත් කළ යුතුය. ඔබ දන්නවා වර්තමානයේදී මේ කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක අපේ රටේ මුදල් විදේශ වලට ඇදිලා යන එක සීමා කරන්න රජය විසින් ආනයන සීමා කළා තියෙනවා. ඒතර මේ පුද්ගලයෙක් කියනවා ප්‍රකාශයක් කරනවා මේ පනවලා තියෙන ආනයන සීමා ඉවත් කළ යුතුය. ඒක යාගේ පෞද්ගලික අදහසක්, අභිමතයක්. දෙවෙනි රජය චීනයෙන් ණය ලබා නොගත යුතුය. ඒතර කවුද දවස්වල දැක්කර චීනයෙන් අපිට විශාල ණය මුදලක් නැවත පරිත්‍යාග ලබා දුන්නා. ඒතර පුද්ගලයෙක් ඒ සිද්ධිය දිහා බලලා එයාගේ පෞද්ගලික අදහස කියනවා රජය චීනයෙන් ණය නොගත යුතුය. ඒක එයාගේ පෞද්ගලික අභිමතය. ඒක අභිමතානුරූපී ප්‍රකාශනයක්. සෑම පුද්ගලයෙකුටම නොමිලේ වෛද්‍ය ආධාර ලබා දිය යුතුය. කෙනෙක් කියනවා හැම පුද්ගලයෙකුටම නොමිලේ වෛද්‍ය ආධාර ලබා දිය යුතුය. අභිමතානුරූපී ප්‍රකාශනය. තව සේවකවලට වැඩි කළ යුතුය. පුද්ගලික අදහස. සම්පත් බෙදී යාම අසාධාරණ වේ. පුද්ගලයෙක් මේ ආර්ථිකයේ සම්පත් ආදායම් විෂමතාව බලලා ආදායම් බෙදලා තියෙන ආකාරය දිහා බලලා ප්‍රකාශනයක් කරනවා සම්පත් බෙදී යාම අසාධාරණ වේ. ඒක යාගේ පෞද්ගලික අදහස. කාන්තාවන්ට රැකියා කිරීම සුදුසු නැත. තබන් ඒක පොදුවේ පිළිගත් දෙයක්, විශේෂ කරුණක් මුකුත් නෙවෙයි. ඒක පුද්ගලයෙකුට බද්ධ වෙච්ච, ආත්මගත වෙච්ච අදහසක්. කාන්තාවන් රැකියා කිරීම සුදුසු නැත. මේ ප්‍රකාශන සියල්ල තුල තියෙන්නේ පුද්ගලයේ පෞද්ගලික අදහස් නැත්නම් අභිමතයන් තමයි නිරූපණය වෙන්නේ. ඒතර මෙන්න අභිමතානුරූපී ප්‍රකාශන වලට උදාහරණ කිහිපයක් අපි ගත්තා. අපි ගොන්නේ අභිමතානුරූපී ප්‍රකාශන අඳුන ගන්න අපේ භාෂාවෙන් අපිට පොඩි අවස්ථාවක් ලැබිලා තියෙනවා. අපි ගොන්නේ අභිමතානුරූපී ප්‍රකාශනවල මේ අභිමතය කියන්නේ පුද්ගලයන්ගේ අදහස්. අභිමතය කියන්නේ පුද්ගලයන්ගේ අදහස්. එතකොට අපි අදහස් දක්වද්දී පුද්ගලයෝ අදහස් දක්වද්දී ගොඩක් වෙලාවට අගට යොදන වචනයක් තමයි යුතුය, යුතුව ඇත. ඒතර මේ බලන්න හොඳට මේ ප්‍රකාශන ගොඩක් අවසන් වෙන්නේ යුතුය නැත්නම් යුතුව ඇත ආදී වචන. එතකොට මේ අභිමතානුරූපී ප්‍රකාශන බහුතරයක් අවසන් වෙන්නේ යුතුය, යුතුය කියන යුතුවේ ආදී වචන වල. ඒක තමයි අපේ භාෂාවෙන් අපි අදහස් දක්වද්දී ගොඩක් අදහස් අවසන් කරන්නේ යුතුය කියන වචනේ. ඒක හොඳට මතක තියාගන්න ඕන. යුතුය කියලා අගට යෙදෙන්නේ නැති, යුතුය කියලා අගට යෙදෙන්නේ නැති අභිමතානුරූපී ප්‍රකාශන ඕනතරම් තියෙනවා. මේක සම්පත් බෙදී යාම අසාධාරණ වේ. කාන්තාවන් රැකියා කිරීම සුදුසු නැත. හැබැයි මේ වගේ යුතුය කියලා නැහැ. නමුත් අපි පොඩි පහසුවක් පුළුවන් අපිට අඳුර ගන්න. අභිමතානුරූපී ප්‍රකාශන කියන්නේ අදහස්නේ. අදහස් බහුතරයක් අවසානයේ යොදන පදයක් තියෙනවා යුතුය නැත්නම් යුතුව ඇත. හැබැයි හොඳට මතක තියාගන්න ඕන යුතුය කියලා නැති අභිමතානුරූපී ප්‍රකාශන තියෙනවා. හැබැයි ගොඩක් අභිමතානුරූපී ප්‍රකාශන අවසන් වෙන්නේ යුතුය කියන වචනේ. ඉතින් බලන්න ඔබ කල්පනා කළ උදාහරණයක් විදිහට දැන් ඔබේ පාසලේ විදුහල්පතිතුමා උදෑසන රැස්වීමේ එයාගේ අදහස් පළ කරනවා. ඒ අදහස් පළ කරද්දී හොඳට අහගෙන ඉන්න ගොඩක් වාක්‍ය අවසන් වෙන්නේ යුතුය කියන වචනේ. පාසල ආරම්භයට පෙර નિયમિત වේලාවට සිසුන් පැමිණිය යුතුය. වේලාසනින් පාසලෙන් බැහැරව නොයා යුතුය. ගුරුවරුන්ට ගරු කළ යුතුය. ශිෂ්‍යයන් විනයානුකූලව කටයුතු කළ යුතුය. හොඳට අහගෙන ඉන්න. විදුහල්පතිතුමා අදහස් පළ කරද්දී ගොඩක් වෙලාවට අගට යන යොදන වචන මොකක්ද? යුතුය. එහෙනම් මතක තියාගන්න අභිමතානුරූපී ප්‍රකාශන බහුතරය අවසන් වෙන්නේ යුතුය කියන වචනේ අගට. ඔබ මේ ආර්ථික විද්‍යාව විෂය නිර්දේශයේ ගුරුවක් පොත
පරිශීලනය කරන කෙනෙක් නම් ගුරුත් පොත ඩවුන්ලෝඩ් කරන් බලන්න. නැත්නම් ඔබේ පාසලේ ගුරුතුමියගෙන් ඉල්ලලා බලන්න. ඒකේ උදාහරණ විදියට දීපු උදාහරණ පහම අවසන් වෙන්නේ යුතුය කියන වචනේ. එහෙනම් අභිමතානුරූපී ප්‍රකාශන කියන්නේ පුද්ගලයන්ගේ අදහස්. ඒ උදාහරණ සලකා බලද්දී අපිට පොඩි ක්‍රමයක් අහුණා. ඒ තමයි අභිමතානුරූපී ප්‍රකාශන කියන්නේ අදහස් නම් ඒ අදහස් බහුතරයක් අවසන් වෙන්නේ යුතුය, යුතුය ඇත ආදී වචන වලින්. ඊළඟට අපි බලමු මේ යථානුරූපී ප්‍රකාශන සහ අභිමතානුරූපී ප්‍රකාශන අතර තියෙන වෙනස මොකක්ද? ඒතර මේ ප්‍රකාශන දෙක අතර වෙනස්කම් ඉගෙන ගනිද්දී ඔබට මේක තවදුරටත් අවබෝධ වෙනවා. පළවෙනි එක ගත්ත මොකක්ද? යථානුරූපී ප්‍රකාශන විෂයානුබද්ධ. ඒ කියන්නේ සෑම ආර්ථික න්‍යායක්ම යථානුරූපී. ඒතර මේ ආර්ථික විද්‍යාව විෂය නිර්දේශය ඉගෙන ගන්න මේ සමස්ත විෂය නිර්දේශය සමස්ත ආර්ථික විද්‍යා විෂය කරුණු න්‍යායන් ප්‍රකාශ කළොත් ඒ සියල්ල යථානුරූපී. අභිමතානුරූපී ප්‍රකාශන සියල්ල පුද්ගලයානුබද්ධයි. එහෙනම් විෂයානුබද්ධයි පුද්ගලයානුබද්ධයි. ඔය පුද්ගලයානුබද්ධ කියන එකට අවචනයක් කියන බලන් ආත්මගතයි. එහෙනම් යථානුරූපී ප්‍රකාශන හා අභිමතානුරූපී ප්‍රකාශන අතර පළවෙනි වෙනස අඳුරගත්තා. විෂයානුබද්ධයි පුද්ගලයානුබද්ධයි. යථානුරූපී ප්‍රකාශන විද්‍යාත්මක ස්වරූපයක් ගන්න. මෙයා තාර්කිකයි. ගොඩක් වෙලාවට මේ ඉදිරිපත් වෙන්නේ ආර්ථික විද්‍යාඥයෝ ඉදිරිපත් කරපු න්‍යාය. නැත්තම් ජනලේඛන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මහ බැංකුව වගේ විධිමත් ආයතන ඉදිරිපත් කරන සංඛ්‍යා දත්තය. මේවා විද්‍යාත්මකයි, තාර්කිකයි. හැබැයි අභිමතානුරූපී ප්‍රකාශන කියන්නේ පෞද්ගලික මතවාදය, අදහස්, අභිමතයක්. ඒවා විද්‍යාත්මක ස්වභාවයක් නැහැ. ඒවා මත තාර්කික ස්වභාවයක් නැහැ. අපි කියනවා මේවා විද්‍යාත්මක නොවන ප්‍රකාශන කියලා හඳුන්වනවා. ඒතර අපි දෙවෙනි වෙනස්කම ගත්තොත් යථානුරූපී ප්‍රකාශන විද්‍යාත්මකයි, තාර්කිකයි. යථානුරූපී ප්‍රකාශන විද්‍යාත්මකයි, තාර්කිකයි. අභිමතානුරූපී ප්‍රකාශන විද්‍යාත්මක නැහැ, තාර්කික ස්වභාවයක් නැහැ. ඒකට අපි කියනවා විද්‍යාත්මක නොවන ප්‍රකාශන. තවත් වෙනස්කමක් ගත්තොත් මේ යථානුරූපී ප්‍රකාශන අපි යොදාගන්නේ ආර්ථික න්‍යායන් පැහැදිලි කිරීමට යොදාගන්න. මේ ආර්ථික විද්‍යාවේ ආර්ථික විද්‍යාඥයෝ ඉදිරිපත් කරපු විෂය කරුණු න්‍යායන් පැහැදිලි කරන්න අපි යොදාගන්නේ මොනවද? යථානුරූපී ප්‍රකාශන. අපි කියනවා ආර්ථික න්‍යායන් පැහැදිලි කිරීමට යථානුරූපී ප්‍රකාශන යොදා ගන්න. අනිත් පැත්තට ගන්න ආර්ථික ප්‍රතිපත්ති විග්‍රහ කරන්න. රජයක් අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තිය විග්‍රහ කරන්න, විශ්ලේෂණය කරන්න අපි යොදාගන්නේ අභිමතානුරූපී ප්‍රකාශන. ආර්ථික න්‍යායන් පැහැදිලි කරන්න යොදාගන්නේ යථානුරූපී ප්‍රකාශන. ආර්ථික ප්‍රතිපත්ති විග්‍රහ කරන්න, ඒවා රටට කොහොමද, ඒවායේ හොඳ හා නරක මොනවද, ඒවායේ බලපෑම් එල්ලවෙන අංශ මොනවද ආදි වශයෙන් ආර්ථික ප්‍රතිපත්තියක් විග්‍රහ කළා පෙන්වා දෙන්න අපි භාවිතා කරන්නේ අභිමතානුරූපී ප්‍රකාශන. එහෙනම් යථානුරූපී ප්‍රකාශන යොදාගන්නේ ආර්ථික න්‍යායන් පැහැදිලි කරන්න, අභිමතානුරූපී ප්‍රකාශන යොදාගන්නේ ආර්ථික ප්‍රතිපත්ති විග්‍රහ කරන්න. අපි තවත් වෙනස්කම් කතා කරමු. යථානුරූපී ප්‍රකාශන පොදුවේ පිළිගන්න. මතභේදයකට තුඩු දෙන්නේ නැහැ. හිතන්න අපේ යථානුරූපී විෂය යථානුරූපී ප්‍රකාශන වලට වැටෙන්නේ විෂය කරුණු, සංඛ්‍යාලේඛන, ලෝක සත්‍ය. කවුරුත් ඒව එක්ක තර්ක කරන්නේ, මතවාද ඉදිරිපත් කරන්නේ නැහැ. පොදුවේ පිළිගන්න.
මම කිව්වොත් සම්පත් හිගකමකින් යුක්ත වේ කියලා හැමෝම පිළිගන්නවා. ඒ මත තර්කා ගන්නෙ නැහැ. මතභේදයට තුඩු දෙන්නේ. හැබැයි අභිමතානුරූපී ප්‍රකාශන කියන්නේ පුද්ගලයන්ගේ අදහස්, මතවාද. ඒවා හැමෝම පොදුවේ පිළිගන්නේ නැහැ. මතභේදයට තුඩු දෙනවා. මම කිව්වොත් සම්පත් හිගකමකින් යුක්ත වේ කියලා හැමෝම පිළිගන්නවා. මම කිව්වොත් ලංකාව ආනයන සීමා කළ යුතුයි කියලා. ලංකාව ආනයන සීමා කළ යුතුයි කියලා ඒක හැමෝම පිළිගන්නේ. ඒක මතභේදයට තුඩු දෙනවා. කෙනෙක් අහයි අපෙන් ආනයන සීමා කළා කොහොමද ආනයන මත රැඳී පවතින කර්මාන්ත පවත්වාගෙන යන්නේ? අපි ආනයන සීමා කරද්දී ලෝකයේ සෙසු රටවල් අපේ රටට අපි අපනයනය කරන භාණ්ඩ ප්‍රතික්ෂේප කරනවා නේද? ඒ මත කවුරු අපිත් එක්ක තර්ක කරන්න පුළුවන්. ତොර පුද්ගලයන්ගේ පෞද්ගලික අදහස් හැමෝම පිළිගන්නේ. ඒවා මතභේදයට තුඩු දෙනවා. නම් මතක තියාගන්න. යථානුරූපී ප්‍රකාශන පොදුවේ පිළිගන්න, මතභේදයට තුඩු දෙන්නේ. අභිමතානුරූපී ප්‍රකාශන පොදුවේ පිළිගන්නේ. ඒ මත තර්ක ගොඩනගන. ඒක මතභේදයට තුඩු වෙනවා. තවදුරටත් ගත්තොත් යථානුරූපී ප්‍රකාශන ප්‍රත්‍යක්ෂ මූල සාක්ෂි මගින් පරීක්ෂාවට ලක් කළ හැකියි. එතකොට මේ යථානුරූපී ප්‍රකාශන මගින් ඉදිරිපත් වන විෂය කරුණු අපිට සාක්ෂි වලින් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. මේවා පරීක්ෂණ වල ප්‍රතිඵල විදිහට එන්නේ. මේවා විද්‍යාඥයෝ ඉදිරිපත් කරපු කරුණු. ඒතර මේවා අපිට සාක්ෂි මගින් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. අපි කියනවා යථානුරූපී ප්‍රකාශන ප්‍රත්‍යක්ෂ මූල සාක්ෂි මගින් පරීක්ෂාවට ලක් කළ හැකියි. හැබැයි අභිමතානුරූපී ප්‍රකාශන කියන්නේ පුද්ගලයන්ගේ අදහස්. ඒවා විද්‍යාත්මක නොවන ප්‍රකාශන. ඒවා ප්‍රත්‍යක්ෂ මූල සාක්ෂි මගින් පරීක්ෂා කරන්න තියෙන හැකියාව අඩුයි. ඒවා ඔප්පු කරලා පෙන්වන්න තියෙන හැකියාව අඩුයි. යථානුරූපී ප්‍රකාශන පුද්ගල දර්ශනය ආගම තත්ත්වය සාරධර්මාදිය මත රඳා පවතින්නේ. අපි ගත්තොත් මේ එන ආර්ථික විද්‍යාවෙන විෂය කරුණා සිංහල ජාතිකයෙක් කිව්වත්, දමිළ ජාතිකයෙක් කිව්වත්, මුස්ලිම් ජාතිකයෙක් කිව්වත් වෙනසක් නැහැ. හැමෝම කියන්නේ එකම විෂය කරුණ. සම්පත් හිමිකමකින් පවතී කිව්වොත් සියලු දෙනාම එකම දේ කියන්නේ. ඒකට මේ විෂය කරුණු වලට මේ ආගම, ජාතිය, තත්ත්වය, සාරධර්ම ඒවායේ බලපෑමක් නැහැ. හැබැයි අභිමතානුරූපී ප්‍රකාශන කියන්නේ පුද්ගලයන්ගේ අභිමතය, අදහස්. මේ පුද්ගලයන්ගේ අදහස් ගොඩනැගෙද්දී දර්ශනය, ආගම, තත්ත්වය, සාරධර්ම, යාගේ සංස්කෘතිය බලපෑම් කරනවා. දැන් මගේ අදහස් නිර්මාණය වෙන්නේ මගේ දර්ශනය, ආගම, තත්ත්වය, සාරධර්ම මත. අපි උදාහරණයක් ගත්තොත් මේ කාලීන සිද්ධියක ගව ඝාතනය තහනම් කළ යුතුද නැද්ද? එතින් බලන්න එක එක පුද්ගලයා දරන්නේ එක එක මතවාද. සිංහල බෞද්ධ ජාතිකයෙක් නම් බෞද්ධයෙක් නම් කියයි ගව ඝාතනය තහනම් කළ යුතුයි. ගව ඝාතනය හොඳ නෑ. එයාට ඒ අදහස ලැබෙන්නේ බෞද්ධ දර්ශනය තුල, බෞද්ධ ආගම, තමන්ගේ ආගම තුල. දමිළ ජාතිකයෙක් නම් කියයි ගව ඝාතනය තහනම් කළ යුතුයි. දමිළ මිනිස්සු තමන්ගේ ආගම තුල දෙවියන්ගේ සංකේතයක් ලෙස ගවයා සලකනවා. නමුත් මුස්ලිම් ජාතිකයෙක් නම් කියයි ගව ඝාතනයේ ගැටලුවක් නෑ. ඒ විදිහට ප්‍රශ්නයක් නෑ. ඒතොර ඒ මුස්ලිම් ආගම තුල යාගේ සංස්කෘතිය තුල තමයි යාට ඒ අදහස් දාලා තියෙන්නේ. ඒතොර මේ අභිමතානුරූපී ප්‍රකාශන වලදී පුද්ගලයන්ගේ දර්ශනය, ආගම, තත්ත්වය, සාරධර්ම ආදී රඳා පවතිනවා. එහෙනම් විෂය කර්ම වලට බලපෑමක් නැහැ මේවා. හැබැයි අභිමතානුරූපී ප්‍රකාශන වලට මෙන්න මේ කියන දේවල් බලපානවා. පුද්ගලයාගේ අදහස් පදනම් වෙන්නේ මෙන්න මේ වගේ දේවල් මත. අපි ඔය සලකා බැලුවේ
අභිමතානුරූපී ප්‍රකාශන සහ යථානුරූපී ප්‍රකාශන පිළිබඳව වෙනස්කම්. එතකොට අපි මේ උත්සාහයක් ගන්න යමක් කියලා දෙන්න. ඒතර ඔබ මතක තියාගන්න ඕනේ මේක Facebook දාන්න හේතුව, YouTube දාන්න හේතුව තමයි Facebook එකට තමයි අපි දන්න විදිහට අඩුම data ප්‍රමාණයකින් මේක බලන්න පුළුවන්. ඒතර වෙන Zoom app එකක් පාවිච්චි කරන්න පුළුවන්. විවිධ මාධ්‍ය තියෙනවද ඔබට මේක ගේන්න. හැබැයි ප්‍රශ්න තියෙන්නේ ඔබට මේක බලන්න ගියාම විවිධ මේ data වලට විශාල වියදමක් කරන්න සිද්ධ වෙනවා. ඒතර ආර්ථිකය වැටලා තියෙන්නේ. ඔබේ දෙමව්පියන් අතේ ගැවසෙන මුදල් ප්‍රමාණය, ගෙදරට එන සල්ලි ප්‍රමාණය අඩු වෙලා ඔබ යම් ආර්ථිකය ඔබේ ගෙදර යම් ආර්ථික වශයෙන් අපහසුතාවයකට පත්ලා ඉන්න වෙලාව. ඒ අයටත් බාධාවක් නොවන, ඒ අයටත් කිරි කරදරයක් නොවෙන්නේ ඔබට මේක අඩු වියදමකින් බලා ගන්න පුළුවන් වෙන තමයි මේ Facebook එකට දාලා තියෙන්නේ. එතකොට ඔබ මේ පිළිබඳව ඔබේ යාළුවෝ දැනුවත් කරන්න. නිතරම හිතන්න ආත්මార్థකාමී වෙන්න එපා. මම විතරක් පාස් වෙන්න ඕන එහෙම කියලා හිතන්න එපා. හැමෝටම අරුදයක් ආපු වෙලාවේ හැමෝම යාළුවෝ එකතු වෙලා ඔබ මේ අභියෝගයේ ජයගත යුතුයි. නිසා මේ පිළිබඳව ඔබ දන්න යාළුවෝ දැනුවත් කරන්න. ඒතර මගේ පන්ති එන්න නොවන නැත්නම් මගේ ඉස්කෝලේ ඩඩ්ඩි සේනානායකයේද නොවන පාසලක්ද කියන එක අදාළ නැහැ. ඔබ දන්න යාළුවෙක් ඉන්නවා මේ පිළිබඳව දැනුවත් කළා මේ තුල යමක් දැන ඉගෙන ගන්න පුළුවන් නම් ඔබේ යාළුවන්ට ඒක කියන්න. අපි ඊට පස්සේ බලමු විභාග ප්‍රශ්න කිහිපයක් අරගෙන මොනවද විභාගෙදී අහලා තියෙන ප්‍රශ්න? මොනවද විභාගෙදී බලාපොරොත්තු වෙච්ච විෂය කරුණු? අපි 2018 අවුරුද්දේ විභාග ප්‍රශ්න ආරම්භ බලමු. මෙන්න පහත ප්‍රකාශ අතරින් අභිමතානුරූපී ප්‍රකාශය කුමක්ද? මම ඔබට මුලදීම කිව්වා මේකේ බහුවර්ණ ප්‍රශ්නයක් එන්නේ ගොඩක් වෙලාවට එතින්දී අහන්නේ ප්‍රකාශ හඳුනා ගන්න. ප්‍රකාශ පහක් තියෙනවා. අපි අඳුර ගන්න ඕන මොකක්ද මේකේ තියෙන මේ ප්‍රකාශ අතර තියෙන අභිමතානුරූපී ප්‍රකාශය කුමක්ද කියන එක. පළවෙනි ප්‍රකාශ තියෙනවා. ඉන්ධන මිල ඉහළ යාම මෝටර රථ ඉල්ලුම අධෛර්යමත් කරන. පුතේ අපි ඉස්සරහට ඉගෙන ගන්න ඇත්තටම අනුපූරක භාණ්ඩ කියලා දෙයක්. ඒතර අනුපූරක භාණ්ඩ කියන එක උදාහරණයක් තමයි මෝටර රථ සහ ඉන්ධන ප්‍රතිබද්ධ භාණ්ඩ. ඉන්ධන මිල ඉහළ යනකොට මෝටර රථ ඉල්ලුම අඩු වෙනවා. ඉන්ධන මිල සහ මෝටර රථ ඉල්ලුම අතර තියෙන ප්‍රතිලෝමීය සම්බන්ධයක් අපි ඉගෙන ගන්නවා ඉස්සරහා. මේකට කියනවා මේ දෙක අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධය අනුපූරක භාණ්ඩ. ඒතර ඔබ අනුපූරක භාණ්ඩ කියන එක යටතේ මෙන්න මේ දේ ඉගෙන ගන්න. මේක විශේෂ එකක්. සරලව දන්නවා සාමාන්‍ය දැනීම ඇතුලේ ඉන්ධන මිල වැඩි වෙනකොට මෝටර රථ ඉල්ලුම අඩු වෙනවා. ආදායම වැඩිවන්නේ නම් මේ දෙවෙනි එකේ විශේෂත්වයක් තියෙනවා. ආදායම වැඩිවන්නේ නම් සුඛෝපභෝගී භාණ්ඩ අලවිය පහත වැඩි. මේ ප්‍රකාශනයේ විෂය කරුණක් ඉදිරිපත් වෙන්නේ. හැබැයි ඉදිරිපත් වෙන්නේ විෂය කරුණ වැරදියට. විෂය කරුණ වැරදියට ඉදිරිපත් වෙන්නේ. පුතේ ආදායම වැඩි වෙනකොට සුඛෝපභෝගී අලවි භාණ්ඩ අලවිය වැඩි වෙනවා. හිතන්න ආදායම වැඩි වෙද්දී AC මැෂින්, නැව් සවාරි, ගුවන් සවාරි වගේ සුඛෝපභෝගී භාණ්ඩ වලට තියෙන ඉල්ලුම පහත වැටෙන්නේ ඒවා ඉල්ලුම වැඩි වෙනවා. අපි ඔබ ඉස්සරහට කියනවා ආදායම් ඉල්ලුම් නම්‍යතාවයටදී සුඛෝපභෝගී භාණ්ඩ වලට තියෙන ඉල්ලුම ධන එකට වැඩි. නම් ඉල්ලුමක් තියෙනවා. අපි ආදායම් ඉල්ලුම් නම්‍යතාවය ඇතුළේ උගන්වනවා සුඛෝපභෝගී භාණ්ඩ වලට තියෙන නම්‍ය ආදායම් ඉල්ලුම. ඒ කියන්නේ ආදායම වැඩි වෙනකොට සුඛෝපභෝගී භාණ්ඩ වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. අපි කියනවානේ සුඛෝපභෝගී භාණ්ඩ වායු සමීකරණ යන්ත්‍ර, නැව් සවාරි, ගුවන් සවාරි වගේ මේ සුඛෝපභෝගී ජීවිතයේදී භාවිතා කරන භාණ්ඩ වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා ආදායම වැඩි වෙනවා. ඒතර විශේෂ කරුණ මොකක්ද? ආදායම වැඩි ගන්නේ නම් සුඛෝපභෝගී භාණ්ඩ අලවිය වැඩි වෙයි. සුඛෝපභෝගී භාණ්ඩ වලට තියෙන ඉල්ලුම වැඩි වෙයි. ඒක තමයි විශේෂ කරුණ. හැබැයි මෙතනදී මෙයා කියන්නේ ආදායම වැඩි වන්නේ නම් සුඛෝපභෝගී භාණ්ඩ අලවිය පහත වැටුණා. ඒතර බලන්න හොඳට විෂය කරුණ වැරදියට ප්‍රකාශ වෙනවා. හැබැයි එතනදී
විෂය කරුණ වැරදියට ප්‍රකාශ කළත් ඒකත් යථානුරූපී ප්‍රකාශනයක්. හොඳට මතක තියාගන්න. ඒතර මෙතන මෙයාගේ උත්සාහය පෞද්ගලික අදහසක් කියන්නේ නෙවෙයි. මෙතන මෙයා උත්සාහ කරන්නේ විෂය කරුණක් කියන්න, නමුත් ඒක වැරදි. හොඳට මතක තියාගන්න. විෂය කරුණක් වැරදියට ඉදිරිපත් කළත් ඒක යථානුරූපී ප්‍රකාශනයක්. හේතුව එතෙන්දී යාගේ අදහස් උත්සාහය එයා උත්සාහ කරන්නේ පෞද්ගලික අදහසක් කියන නෙවෙයි. විෂය කරුණක් කියන්නේ. එහෙනම් විෂය කරුණ. මේක විෂය කරුණක්. හැබැයි විෂය කරුණේ පොඩි වැරද්දක් තියෙනවා. හැබැයි වැරද්දක් සහිතව හරි මෙයා විෂය කරුණක් කියන්න උත්සාහ කරන්නේ ඒක යථානුරූපී ප්‍රකාශනය. තුන්වෙනි එක ලැප්ටොප් මිල පහළ වැටෙන්නේ නම් ඒවා මිලට ගැනීම වැඩි කරන්න. ඇත්ත. මේක ලැප්ටොප් කියන සාමාන්‍ය භාණ්ඩයක්. භාණ්ඩයක මිල අඩු වෙනකොට ඒවා මිලට ගන්න ප්‍රමාණය වැඩි කරනවා. අපි ඔකට කියනවා ඉල්ලුම් නීතිය. මිල අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය බලන්න ලැප්ටොප් මිල පහළ වැටෙන්න නම් ඒවා මිලට ගැනීම වැඩි කරයි. ඉල්ලුම් නීතිය. මිල අඩු වෙනවා නම් ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. අපි ඔකට කියනවා ඉල්ලුම් නීතිය. පස්වෙනි බලන්න මිල ප්‍රමාණය ප්‍රතිවිරුද්ධව ඇසිරේ. ඔව් ඉල්ලුම් නීතිය. භාණ්ඩයක මිලයි ඉල්ලුම් ප්‍රමාණය ඇසිරෙන්න ප්‍රතිවිරුද්ධ. මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. ඒතර බලන්න මොකක්ද නිවැරදි පිළිතුරු? නිවාස හිමියන්ගේ ණය කරන ගෙවල් කුලී පාලනය කළ යුතුය. බලන්න මේක විෂය කරුණක් නෙවෙයි පුද්ගලික අදහසක්. ඒතර අපි දකිනවා මේ ගෙවල් කුලී සම්බන්ධව විවිධ අය විවිධ ගාස්තු අය කරනවා. ඒතර මේ මොනද විවිධ ගාස්තු අය කරන්නේ සමහරට අසාධාරණ ගාස්තු. මිල වැඩි. ගෙවල් වල කුලියට ඉන්න අයට මේක දරා ගන්න බැහැ. ඒතර මේ සිද්ධිය දකින්න කෙනෙක් තමගේ පෞද්ගලික අදහස ගෙන මොකද? රජය නිවාසමියන්ගේ ණය කරන ගෙවල් කුලී පාලනය කළ යුතුය. මේක පුද්ගලයේ පෞද්ගලික අදහසක්. මම ඔබට කිව්වනේ ගොඩක් අභිමතානුරූපී ප්‍රකාශන පෞද්ගලික අදහස්. පුද්ගලයෝ පෞද්ගලික අදහස් ප්‍රකාශ කරද්දී අපේ භාෂාවෙන් අපි අඳුරගත්ත යම් තැනක් ඒ තමයි අදහස් ඉදිරිපත් කරද්දී අගට යොදන වචනය තමයි යුතුය. මේ ප්‍රකාශනයේ තියෙනවා අගට වචනේ මොකක්ද? යුතුය. එහෙනම් ගොඩක් අභිමතානුරූපී ප්‍රකාශනාක තියෙන වචන මොකක්ද? යුතුය. එහෙනම් 2018 අගෝස්තු විභාගයේදී ඇහුවා පාසනහන් ප්‍රකාශනයෙන් අභිමතානුරූපී ප්‍රකාශනය කුමක්ද? අභිමතානුරූපී ප්‍රකාශනය තමයි නිවාස හිමියන්ගේ ණය කරන ගෙවල් කුලී පාලනය කළ යුතුය. අපි අර කියපු විදිහට අග යුතුය කියන වචනයක් තියෙනවා. අපි 2013 අගෝස්තු විභාගය ගත්තොත් ප්‍රශ්නයක් තියෙනවා. පහත් සඳහන් ප්‍රකාශ අතරින් අභිමතානුරූපී ප්‍රකාශනය කුමක්ද? ආර්ථික විද්‍යාඥයෝ ස්වාභාවික සම්පත් ප්‍රතිස්ථාපනය කළ හැකි කළ නොහැකි වශයෙන් වර්ග කරයි. ඔව්. අපි කියන ස්වාභාවික සම්පත් කොටස් දෙකයි. විශේෂ කරුණු. භාවිතයත් සමග නැවත නැවත වර්ධනය වන සම්පත් ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත්. අපි උදාහරණ කියලා ඇති වනාන්තර මත්ස්‍ය සම්පත. භාවිතයත් සමග අවසන් වන සම්පත් ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් අපවා ඛනිජ සම්පත් උදාහරණ. එහෙනම් මේ විශේෂ කරුණක් යථාර්ථ ප්‍රකාශනයක්. දෙවෙනි පරිසරයේ හිග සම්පතකට උදාහරණ වෙයි. ඔව් අපවට පරිසරය බොහොම සීමිතයි හිග සම්පතකට උදාහරණයක්. විශේෂ කරුණ යථාර්ථ ප්‍රකාශනය. අසීමිත උමනාව සපුරාලීමට සම්පත් ඇත්තේ සීමිත ප්‍රමාණයකි. අපි දන්නවා අපි ආර්ථික විද්‍යාව පටන් ගත්තෙම මිනිස්සු උමනා සීමිතයි සම්පත් සීමිතයි කියලා. විශේෂ කරුණ යථාර්ථ ප්‍රකාශනය. ලංකාවේ උද්ගමන අනුපාතය තනි ඉලක්කමකි. ඔව් නිවැරදි. ලංකාව වර්තමාන වෙද්දී 10ට අඩු තනි ඉලක්කමකින් කියන්න පුළුවන් සංඛ්‍යාවක් උද්ගමන අනුපාතය. ආදායම අසමාන ලෙස බෙදී යාම සාධාරණ වේ. අන්න අභිමතානුරූපී ප්‍රකාශනය. පුද්ගලෙක් මේ සමාජය තුළ ආදායම් බෙදී යාම දිහා බලලා ආදායම් ව්‍යාප්තිය දිහා බලලා එයා කියනවා මේ ආදායම් බෙදී යාම අසාධාරණයි. ඒක යාගේ පෞද්ගලික අදහසක් අභිමතානුරූපී ප්‍රකාශනයක්. එහෙනම් 2013 විභාගයේදී අහපු පහසුදහන් ප්‍රකාශ අතරින් අභිමතානුරූපී ප්‍රකාශය කුමක්ද කියන ප්‍රශ්නට උත්තරය ආදායම අසමාන ලෙස බෙදී යාම අසාධාරණ වේ. ඉතින් දුවේ පුතේ අදට අපි මේ කොටසින් අවසන් වෙනවා. මේ දිගටම සෑම දවසකම අපි වීඩියෝවක් එකතු කරනවා. ඔබ මේ ටික රැඳිලා ඉන්න. හැමදාම පොඩ්ඩක් බලන්න අනිවාර්යෙන් වීඩියෝවක් ඔබට දානවා. පළමු කොටස් ටික ආවරණය කරන්න අපි සූදානම් වෙලා ඉන්නේ. ඊපස්සේ ආර්ථික පද්ධති නිබන්ධනය ඔබට ලැබෙන සලස්වලා ආර්ථික පද්ධති නිබන්ධනය පිළිවෙලට සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
ඉතින් ඔබ නිවසට වී සිටින්න ආරක්ෂිතව සිටින්න අපි මේ ආකාරයට ඔබට විශේෂ කරුණු පැහැදිලි කරන්න කටයුතු කරමු. ආයුබෝවන් තෙරුවන් සරණයි.